කොහොමද මගේ යාළුවනේ ඔන්න අදත් ශෛවීස් හැපි ඩයරීස් YouTube channel එකට ඔයාලව ආදරෙන් එකතු කරගන්නවා. අද දවසේ කොහොමද ගත වුනේ කියලා තමයි ඔයාලට ඉතින් කියන්න යන්නේ. පුංචි කොටස් කීපයක් එකතු කරගන්නවා. ඔන්න අද උදේම පුංචි අක්කා ඉතින් එනවා කියලා තිබ්බා. තාත්තා ගියා එයාව එක්කෙන්න ශෛවී මණිකත් යන්න ඕනේ කියලා ඔන්න රණ්ඩු කරලා පුංචි අක්කාව එක්කෙන්න හන්දියට ගියා. ඉතින් එයා හන්දියට තමයි ගන්න යන්නේ ලොකු දරාගෙන කිට්ටුව. ඉතින් මේ උදේම ගිය නිසා අපි හිතුවා කන්න මොන හරි ඉතින් අරන් එයි. තෝනි මණික හැමනේ ගිහුවම කන්න මොන හරි අරන් දෙන්න කියලා හැම ඉතින් කියනවා. ඔන්න අද ඉල්ලලා තියෙන එක පේනවා නේද උදේම. අයිස්ක්‍රීම් එකක් තමයි අරන් තියෙන්නේ. ඉතින් මේ දවස්වල හරියට සීතලයිත්නේ. ජැකට් එකකුත් දාලා යවුවේ ඒකයි. ඉතින් ඒ සීතලේ ගිහලා අයිස්ක්‍රීම් එකක් තමයි අරන් තියෙන්නේ. මේ ෂොප් එකේ කට්ටිය hina වුණාද දන්නේ නැහැ මේ උදේම මේ අයිස්ක්‍රීම් ගත්තා කියලා. ඉතින් මේ තාත්තා හැම තමයි ඉතින් මෙයා ඉල්ලන ඕනේ දෙයක් අරන් දෙනවා. මොනවා ඉල්ලුවත් අරන් දෙනවා. කීයේ වුණත් ප්‍රශ්නයක් නෑ. අපි නම් ඉතින් ඒක ඉතින් මෙහෙම අරන් දෙන්නේ නැහනේ. ඉතින් ඔන්න මල්ලි බබත් බලන් ඉන්නවා කියලා එනකන් මල්ලි බබා ඉතින් හරි ආදරේ අක්කිට අක්කි දැක්කම ඉතින් hina වෙනවා. මේ අක්කි ඉතින් ඔන්න ගත්තේවා මල්ලිට ඇවිත් පෙන්නනවා අර දැක්කද hinaව. ඉතින් පුංචි අක්කාවා කියන්නේ ඉතින් අද මේ මට චුට්ටක් නිදහස්. ඒත් පුංචි අක්කත් එක්ක තමයි සෙල්ලම් කර කර ඉන්නේ මේ අක්කි බබා. ඉතින් ඔන්න ඇවිල්ලා ඉතින් චුට්ටක් වෙලා ගිහිල්ලා ඉතින් මෙෂ් එකක් එහෙම දාගෙන කෑම එහෙම කාලා ඉතින් මල්ලිව ගෝ කාට් එකේ තියාගත්තා. දැන් ඉතින් මේ පද්දනවා. අක්කි තමයි ගොඩක් වෙලාවට පද්දන්නේ. අක්කි හරිය ආසයි මල්ලිව ගෝ කාට් එකේ තියන් තල්ලු කරන් යන්න. ඉතින් අපි කවුරු හරි ළඟ ඉන්නවා එහෙම තනියම දෙන්නේ නැහැ. මොකද ඉතින් එයාට තේරෙන්නෙත් නැහනේ. ඉතින් මේ හින්දා අක්කි ඉතින් හරිය ආසයි මල්ලිට කතා කර කර මම තල්ලු කරගෙන යන්න. මල්ලිත් හරිය ආසයි මිදුලේ ඉන්න. මොකද මේ ගස් එහෙම පේනවනේ. ඉතින් මේක තියාගත්තම ලේසි. ඉතින් අර වඩා ගන්න ගොඩ වෙලා ඉන්න ගිහපුවම අපිටත් අමාරුයි එයාටත් අමාරුයිනේ. ඒකින්ද ගෝ කාට් එක තියාගෙන ඉතින් මේ එතකොට ලේසි. අක්කිත් ඉතින් ඔන්න මල්ලිව තල්ලු කරනවා. ඉතින් මේ අම්මයි පුංචි අක්කයි ඉන්නවා ළඟ. පුංචි අක්කා මේ මල්ලිව ඉතින් ටික ටික වඩා ගන්නවා. දැන් ශවි අක්කා චූටි කන්න වැඩි වඩා ගත්තේ නෑ චූටිම කාලේ. එහෙමකට මල්ලිව නම් ඉතින් වඩා ගත්තා. මේ පුංචි අක්කත් ඔන්න බලාගෙන ඉන්නවා. තල්ලු කරනදී ඉතින් වෙලාවකට අක්කි බබා පුංචි අක්කටවත් දෙන්නේ නෑ මල්ලිව ගන්නවට කැමති නෑ මගේ මල්ලි කියලා රණ්ඩු කරනවා. ඉතින් එයා එහෙම තමයි වෙලාවකට අප්පච්චිටත් කෑ ගහනවා. අප්පච්චි කෝල් අරගෙන මල්ලි බලද්දි එහෙම ඔයාට දෙන්නේ අප්පච්චි මල්ලි මගේ කියලා රණ්ඩු කරනවා. ඉතින් ඔන්න ඉතින් මේ අක්කි බබා කරලා තියෙන වැඩ පේනව නේද? ඉතින් පැස්ටල් වලින් එහෙම හැමතැනම අඳිනවා. දැන් ඉතින් එයා මං යාට පුංචි වැඩකුත් පටන් ගත්තා. දැන් අවුරුදු 3කුත් ඉවරනේ. ඔන්න මල්ලි නිදි මේ පේනව නේද? හැමතැනම ඇඳලා තියෙන මේක තමයි එයා එකටම ඇඳපු බබා. මං ඒකේ ඩේට් එකක් දාලා තියාගත්තා. එයා තනියෙන් අඳින්නේ නැහැ බබාලා. ෆස්ට් ටයිම් තමයි බබෙක් ඇඳේ. මට ඉතින් එයා ප්‍රී ස්කූල් යවන්නත් බැරි හින්දා ගෙදර ඉඳන් පුංචි වැඩක් පටන් ගත්තා. ඔයාලට ඒක කියන්නම්කෝ. ඔය පේනවනේ ඇඳලා තියෙන ඒවා. ඉතින් යාළුවනේ මම ඔයාලට කලින් කීවා වගේ ඉතින් මම මේ දවස්වල අපේ දෝනි මණිකට පුංචි ක්‍රියාකාරකමක් පටන් අරන් තියෙනවා. එයාගේ පොත්වල මොකද මෙයාට දැන් අවුරුදු 3 ඉවරයි. මම ඊට කලින් එයාට ඉතින් අකුරු කියවන්න කලිනුත් පොත් මේවා දීලා තිබ්බා. ඉතින් එක පින්තූර පාට කරන්න එක ඒවා අඳින්න එහෙම. ඉතින් මේ ඒක තමයි මේකේ තියෙන බෑග් එකේ. මේ බෑග් එක යට හම්බුන එක. ඒකට දාලා තිබ්බා. ඉතින් ඒවා එහෙම ලස්සන්ට එයා කරන්න ඉතින් තේරෙන්නේ නැහැ. ඉතින් ඉරලා මේවා පොත් ගොඩක් තියෙනවා ඒකේ. මම ඔයාලට ටිකක් පෙන්නන්නම්. ඉතින් මේ එයා ඇඳපුවා එක ඒවා මේ අපි ඇඳලා දෙන ඒවා පාට කරන ඒවා. ඉතින් ඔය එහෙම තියෙනවා. මම ඉතින් ඒ ටික එයාට තනියම කරන්න දීලා තිබ්බා. ඒ කියන්නේ අවුරුදු 3ට කලින් කරපුවා මේ. ඉතින් ඒක ඔය අපි චිත්‍රය ඇඳලා දුන්නේ ඒවා පාට කරපුවා. ඔය එහෙමයි ඒවා තිබ්බා. ඉතින් මේ තමයි ඒ පොත්. ඉතින් මේ ගෙදර සාමාන්‍ය ඔය පින්තූර කපලා ලවනවා එයා. ඉතින් ඒක ඔය පාට කරන ඒවා ප්ලාස්ටික් නම් වලින් ඒ වගේ ඒවා. ඉතින් මේවා ඉතින් අර ලස්සන්ට එහෙම කියන්නේ පිළිවෙලට නෑ. පොත් ඉතින් යා නිතරම සෙල්ලම් කරන ඒවානේ. කවර නෑ ඉරිලා. ඉතින් මේ පාට කරන පොත්වල එහෙම ඉතින් ඔය ගැලවෙලා එක ඒවා. ඉතින් එහෙම කලරින් බුක්ස් එහෙම මෙයාට ඉතින් මේ අකුරු කියවන්න කලිනුත් මේ කලරින් බුක්ස් එහෙම
ගෙනත් දීලා තිබ්බට කලර් කරන්න එහෙම. ඔය ඉතින් එයා කලර් කරපුවා. ටිකක් මම පෙන්නුවේ. ඉතින් මේ කතන්දර පොත් එහෙම ඉරලක් තියෙනවා. ඉතින් යාට තේරෙන්නේ නැහනේ. මට යාට ටිකක් පොත් කියන දේ හුරු වෙන්නේ. යාට පොත් ටිකක් දීලා තිබ්බා. ස්ටෝරි බුක්ස්, ඒකට කලරින් බුක්, මේ ස්ටිකර් බුක් එකක් තිබ්බා. ඒකෙත් අර අලවලා තියෙන විදිහට ඉරලා මේක නම් අපේ මේ ජෝඩිනාගේ කලර් කරලා තියෙන පහල එක. එයාත් හරි ආසයි කලර් කරන්න. ඉතින් සමහර ඒවා. ඉතින් මේවා මම එහෙම ලොකුවට මේ එහෙම පිළිවෙලකට එයාව ගයිඩ් කරගෙන කරේ නෑ. එයාට නිදහසේ කරන්න දුන්නා. ඊපස්සේ දැන් එයාට ඉතින් අවුරුදු 3 ඉවරයිනේ. ඊට පස්සේ ඉතින් මේ ගොඩක් මෙයත් එක්ක මගේ යාළුවෝ දෙන්නෙක්ගේ බබාලක් ඉන්නවා. ඉතින් යාළුවා නම් නර්සරි යවනවා. මට ඉතින් මල්ලි චූටි නිසා දැන් මේ යවා ගන්න විදිහක් නෑ. එයා ඉතින් එහෙම තනියම ඉන්නත් බෑනේ. මොකද ප්‍රී ස්කූල් යනවා කියන්නේ ටිකක් පස්සෙන් යන්න වෙනවනේ. ඒක නිසා ඉතින් මම ගිහින් තීරණය කරා ගෙදර ඉඳන් චුට්ටක් කියාව ගයිඩ් කරලා පොඩි පොඩි ක්‍රියාකාරකම් ටිකක් කරනවා කියලා. ඒක තමයි මම ඔයාලට කලින් කිව්වේ. ඉතින් යාට මේ වගේ බුක් එකක් මම ඔයාලට කලින් වීඩියෝස් වලත් පෙන්නලා ඇති. මේක තියෙනවා. ඉතින් ඒ වගේ ඉගෙන ගන්න දේවල් තියෙනවා. එයා මේකේ අඳිනවා මේ ගල් ලෑල්ල නේද? ඒක. ඒකට මේ ටැබ් එක එයාට පුංචි ගෙනත් දීලා තියෙන එක. ඒවා සමහරවිට එකක් මේක. මේකත් ටිකක් මම පාවිච්චි කරන්න දුන්නා. ඉතින් මේ වගේ තඳිනවා. ඉතින් ඊට අමතරව මම එයාට අපුරු කියවන්න ගත්ත පොත් සෙට් එකේ පොතක් තිබ්බා මෙන්න මේක. මං ගාව දැනට තියෙන්නේ මේක. එක චූටි අයට ලේසි වැඩ තියෙන පොත් තියෙනවා. මට පොතක් ගන්න වෙලාවක් ආවේ නැහැ. පොතක් ගන්න ඕනේ. දැනට මං තෝරගත්ත පොත තමයි මේක. මීට වඩා හොඳ පොත් ඇති. ඉතින් මං ගාව තිබ්බ එක මේක. ඉතින් මං ඒකේ මෙන්න මේ විදිහට එක ක්‍රියාකාරකම් වලට මම දැන් මේක පටන් ගත්ත යන්න ඔට පේනවා ඇති 26 පළවෙනි මාසේ 10. එතකොට 10 වෙද්දී මෙයාට අවුරුද්දක් ඉවරලා තව මාසෙකුත් ඉවර වෙලා. එතන ඉඳන් තමයි මම පටන් ගත්තේ. ඉතින් මේක එක ක්‍රියාකාරකම් මම කරනවා. යත් එක දවසට එකක්. ඉතින් මේ ලොකු දේවල් නෙමෙයි. ඔයාලට හිතෙන්න පුළුවන් මේ පොතේ මේ වැඩේ ඉතින් එක දවස් ඉවර කරන්න පුළුවන් කියලා. මට ඉතින් එයාට එහෙම ලොකු ප්‍රෙෂර් එකක් දීලා මම කරන්නේ නැහැ. පුංචි වැඩක් එක දවසට මොකද ඉවසීමෙන් කරන්නේ නැහැ බෑ කියලා දුවනවා. ඒකට මට මල්ලිය හැරෙනවා. ඉතින් එයා වෙන කෙනෙක් අතේ ඉන්න නැති වෙලාවලුත් තියෙනවානේ. ඉතින් මං chance එකක් ආව ගමන් පොඩි වෙලාවක් ආවම එයාව පොඩි එකට අල්ලගෙන ඉතින් මේ විදිහට ඩේට් එක දාලා එක දවසකට එක පේජ් එකක් වගේ කොහොම හරි කරනවා. ඉතින් මේ කලර් කරන ඒවා මම හැම එකෙම කරපු දිනේ දාලා තමයි කරලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට මේ යා ආසයි එහෙම. ඉතින් අපි අර ටීචර් කෙනෙක් වගේ එහෙම ඉතින් පොඩ්ඩක් රඟපාලා ඒව රවට්ටලා කරගන්න සමහර වෙලාවට බෑ කියන වෙලාවලුත් තියෙනවා. යා මේ ආකරණ එකට නම් හරි කැමතියි. ඉතින් මේ විදිහටම මේ එයාට පටන් ගත්තා. ඉතින් මම මේක මේ හොඳයි කියලා මට හිතුන නිසා ඉතින් මේ නර්සරි යවන අයට නම් ප්‍රශ්නයක් නැහැ. ටීචර්ස්ලා කියලා දෙනවනේ. ඉතින් මේ මම මේක කවුරු හරි අම්මෙක්ට ප්‍රයෝජනයක් වෙයි කියලා තමයි මේ කියන්නේ. මොකද ඉතින් ගෙදර තියාගෙන ඒකට චූටි දෙයක් හරි මේක මේ අද කරන්න පටන් ගත්ත එක. ඒත් ඔන්න භාගයයි කරේ දාලා දිව්වා. ඉතින් සමහර වෙලාවට එහෙම තමයි. ඒක දිගටම කරන්නේ. ඉතින් මම එහෙම එකක් පටන් ගත්තා. මට තව බුක්ස් ටිකක් ගන්න ඕනේ. මට ඉතින් ටවුන් එකට යවන්නේ මේ දවස් ටිකේ මල්ලිත් එක්ක ඉතින් යන්නත් ටිකක් අමාරු නිසා. ඉතින් මම ඔයාලට ඒක තමයි කිව්වේ. ඉතින් ඔයාලත් ඒ වගේ අලුත් දෙයක් කරනවා නම් මට කමෙන්ට් එකක් දාන්න බබාට මේ වගේ දෙයක් තව හොඳයි කියලා. මම ඉතින් චූටි මල්ලිත් එක්ක ලේසි ක්‍රමයක් පටන් ගත්තා. අක්කිට චුට්ටක් කියලා දෙන්න. ඔයාලත් අලුත් දෙයක් තියෙනවා නම් මට කියන්න ඒක. ඒක තමයි මම ඔයාලට කියන්නම් කිව්වේ. ඔන්න ඉතින් මම ඕක තමයි අක්කි බබා වෙනුවෙන් ඉතින් පුංචියට පටන් ගත්තා. ඉතින් මොන හරි කියලා දෙන්නත් ඕනේ. සෙල්ලම කරලා හරියන්නේ නැහැ. ඒක නිසා ඉතින් මේ යා පොත්වල එහෙම වැඩ කරද්දි ඉතින් මම වීඩියෝ ක්ලිප්ස් දෙක තුනක් ගත්තා. ඒවා තමයි ඔයාලට මේ දාන්නේ. මේ අද කරපුවා නෙවෙයි. ඉතින් කලින් දවස්වල ගත්තේ මම පොඩ ඉතින් වීඩියෝ කරගත්තා. ඒ ටික තමයි මම මේ පොඩ්ඩක් ඔයාලට දාන්නේ. ඉතින් එහෙම ලොකුවට පිළිවෙලටම නම් තාම කරන්නේ. ඒ වුණාට ඉතින් යාට පුළුවන් විදිහට චුට්ට ඉතින් එහෙම කිව්වහම කරනවා. ඒ ටික තමයි මේ තියෙන්නේ. එයා ඉතින් මේ එහෙම ඉතින් අර චාටුවෙන් කරගන්න ගිහුවම හරි ආසයි. එතකොට කරනවා. ඉතින් ওই විදිහට ඔන්න දැන් ඉතින් දවල් වෙලා ඊ අපිට මේ ලොකු වැවමාළුවෙක් හම්බුණා. ඉතින් තාත්තගේ යාළුවෙක් ගෙනත් දීලා
ඉතින් අද මේ බෙදලා ගන්න තමයි හදන්නේ පෙති කීපයක්. මේ විදිහට බැටරි එකක් හදාගත්තා මම. ඉතින් බෙදලා ගන්න ආසයි අක්කි බබත්. ඉතින් ඔන්න අද අක්කිගේ දවල් කෑම එක තමයි මේ දෙල් කිරට හදලා කොටකොළු සම්බෝල තියෙනවා මාළු ගැත්තා. ඉතින් ඔන්න පපඩමකුත් බෙදලා ගත්තා. ඉතින් පපඩම් ගන්නත් අක්කි හරි ආසයි. ඉතින් ওই විදිහට තමයි දවල් කෑම එක අක්කිට. ඉතින් කෑම කාලා මේ හවස් වෙලා ඉතින් මම මේක වොයිස් කරද්දී මල්ලි මෙතන ඉන්නවා. එයා තමයි මේ සද්ද කරන්නේ. ඒකට සමා වෙන්න. මේ ඉතින් ඔන්න මල්ලි බබා හරි ආසයි අක්කගේ මේ සෙල්ලම්ගේ තියෙන රෝණ බලන්න. ඉතින් මේ එළියට චුට්ටක් එක්කව මල්ලිවත් දැන් එච්චර තදට අවුව නෑ. අක්කි බබත් උන් සෙල්ලමක් මේ අක්කි බබාගේ පුංචි අක්කා ඉතින් ඔන්න අර ඇඟිලි වලට දාලා කරන මොකක්ද එකක් හදලා දීලා. ඉතින් ඒක අරගෙන ඔන්න එයා මකරෙක් කියලා ඇඟිල්ල දාන්නලු හපන්න. ඉතින් එක එක සෙල්ලම් ඉතින් පුංචි අක්කාම ඉතින් දෝනිට හරි ෂෝක්. එක විජ්ජා කියලා දෙනවනේ. ඉතින් ඔන්න කවුරු හිටියත් එයා මං අස්සට එනවා සෙල්ලම් කරන්න. ඉතින් මේ දැන් ඔන්න මං ඇඟිල්ල දාන්න ඕනේ මකරගේ කටට. පේනවනේ. මල්ලිත් ඉතින් අරක බලනවා. ඒක පෙන්න ගමන් අක්කිත් එක්ක චුට්ටක් ඉතින් සෙල්ලම් කරනවා. මේ අක්කිගේ කොණ්ඩේ දැන් දික් වෙලා කපන්න දෙන්නේ නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක් දැන් කොණ්ඩේ කපා ගන්න. ඌ කියනවා සැලොන් එකකට එක ගියොත් මෙච්චර කාලෙම මම තමයි ගෙදරින් මේ මැෂින් එකෙන් කැපුවේ. ඉතින් මේ මැෂින් එකේ ප්‍රශ්නයක් දැන් ඒක හදා ගන්න ඕනේ. මේ කපා ගන්න විදිහක් නැහැ. මේ ඉතින් මේ ඔයාලගේ බබාලත් එහෙමද කොණ්ඩේ කපන්න සැලොන් වලට ගිහින් අමාරුද? පේක් කෙනා නම් සැලොන් එක දැක්ක ගමන් අඬන්න පටන් ගන්නවා. ඔය පේනවනේ ඉතින් මකරා පස්සෙන් එළවෙනවා මං දුවන්න ඕනේ. මකරට බයයි අක්කිගේ සෙල්ලම් ඔය ඉතින් මේ ඉතින් කොච්චර කට්ටිය හිටියත් මං එක්ක සෙල්ලම් කරන්න තමයි යා කැමති. ඉතින් එහෙම තමයි නේද චූටි බබාලා. මේ ඉතින් ඔන්න ටිකක් සෙල්ලම් කරලා එංගෙහිම සෝදරවන්න ගෙට ආවා අපි. අකිට ඉතින් චොක්ලට් වගේක් හම්බෙලා තිබ්බා. ඉතින් ඔන්න ඔක්කොම ටික එන්දී එලාගෙන එක එක කනවා. මල්ලි ළඟට වෙලා තමයි කන්නේ. එකක්වත් ඉතින් ඉවර වෙන්න නම් කන්නේ චුට්ටක් කනවා. ඒක පැත්තකට දානවා. තව එකක් කනවා. එහෙම තමයි යාගේ කෑම. ඉතින් කොහෙන් හරි මේ චොක්ලට් හම්බෙනවා යාට. මොකද ඉතින් මේ යගේ නැන්දා ලොකු අම්මා එහෙමත් රටේ ඉඳන් ආවා. අප්පච්චිගේ යාළුවෝ එහෙමත් නිතරම එනවනේ ලංකාවට. ඉතින් එතකොටත් ඉතින් මේ අක්කට ඉතින් කොහොම හරි පැකේජ් එකක් හම්බෙනවා. ඉතින් මේ චොක්ලට් වරදින්නේ නැහැ යාට ගෙදර කොහොමද. ඉතින් මේ ඔන්න චොක්ලට් කකා නටනටා ඉන්නවා. ඉතින් දැන් මේ හවස් වෙලා කියන්නේ හැන්දෑ වෙලා කළුවර වැටිලා එළිය සෙල්ලම් කරන්න බෑ. ඔන්න ඉතින් අක්කි පොඩි මේ පික්චර් එකක් කලර් කරනවා. එයා කලර් කරන වැඩ වලට හරි ආසයි. මේක අර ස්ටිකර් බුක් එකක් ස්ටිකර් එක අලවලා ඒක බලාගෙන කලර් කරන්න. බෝගිනිද? ඕ පුතු බෝගිනි මට ඉන්න බෑ තව. ඕ යන්නේ අපිට නම් බෑ අදා කියන්න. අපිට බෑ අදා කියන්න. මැනික. සිදු මහත්තයා. චෝටි පුතා. මොකදනේ? ඇඟිල්ලක් කොහොම ගලන් ඉන්නේ? ඔය යන්නේ. ඒටෙනියේ ඕ එහෙටෙනී කිව්වා. අක්කුන් ඕනිද? අක්කුන් ඕනිද? පුතේ? මොත්තයෝ? පුතෝ? අය යන්නේ. මොකද කියන්නේ? තෝඩ පුතා මොකටද ගින්නේ? ඇඟිල්ලක් කන්න ඕනේ. ඇඟිල්ලක් කන්න හදනවා. බෝගිනිද? ඔන්න දවසම නටලා දෙන්නම නිදි ඉතින් පේනව නේද? අහිංසකයෝ දෙන්න වගේ නිදාගෙන ඉන්නවා. නිදි ගත්තහමත් 15 ඉතින් ওই විදිහට තමයි යාළුවනේ අද දවස. ආයෙ අලුත් දවසක හම්බ වෙමු. ගිහින් එන්නම්.